අද පුතේ අපි ඉගෙන ගමු අපේ සාහිත්‍ය සංග්‍රහයේ තියෙන සාහිත්‍ය පාඩම් මාලාව පිළිබඳව. ඒකෙදි අපි බලමු ඉස්සෙල්ලාම සාහිත්‍ය කියන්නේ මොකද්ද කියලා. සාහිත්‍ය කියලා කියන්නේ නිර්මාණ විශේෂයක්. සාහිත්‍ය කියන්නේ නිර්මාණ කරුවාගේ නිර්මාණ හැකියාව අනුව ඔහු නිර්මාණය කරන ආකෘතියට අනුව එම සාහිත්‍ය නිර්මාණ කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඒ තමයි ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය හා මිශ්‍ර කාව්‍ය කියලා. මෙතන වචනයක් තියෙනවා කාව්‍ය කියලා. කාව්‍ය කියන්නේ කවිය කියන එකනේ. කවියක් කියලා කියන්නේ රසාත්මකං වාක්‍යං කාව්‍යං. රසය ආත්ම කොටගත් වැකිය තමයි කවිය කියලා කියන්නේ. එතකොට නවකතාව ඇතුලේ තියෙන්නේ රසවත් වාක්‍යනේ. ඒ නිසා නවකතාව අයිති වෙන්නේ ගද්‍ය කාව්‍යයට. ඊගාවට කවියක් ගත්තාම කවිය ඇතුලේ තියෙන්නේ රසය ආත්ම කොටගත් වැකිනේ. ඒ නිසා කවියක් පද්‍ය කාව්‍ය කියලා හඳුන්වනවා. ඊගාවට නාට්‍ය, චිත්‍රපට ඒව ඇතුලේ තියෙන්නේ රසවත් රසය ආත්ම කොටගත් වැකි සහ රූප. ඒ නිසා ඒක චම්පු කාව්‍ය කියලා හඳුන්වනවා. ඒ නිසා මේ සියල්ලම ගද්‍ය, පද්‍ය සහ චම්පු කියන සියල්ලම කාව්‍ය. රසය ආත්ම කොටගත් වැකිය කාව්‍ය වේ. ඒ නිසා ගද්‍යත් කාව්‍යයක්, පද්‍යත් කාව්‍යයක්, මිශ්‍ර කාව්‍ය. ගද්‍ය කාව්‍ය අපේ පොතේ තියෙන, අපේ සාහිත්‍ය පොතේ තියෙන ගද්‍ය කාව්‍ය පුරාතන ගද්‍යයයි නූතන ගද්‍යයයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. පුරාතන ගද්‍ය ගණයට ගැනෙන්නේ අපි කතා කරන සතර කම්මන්ත්‍රණය, ඊගාවට අඟුල්මාල් දමනය, ඒව ඔක්කොම මොනවද? පුරාතන ගද්‍ය. ඊට පස්සේ නූතන ගද්‍ය ගණයට වැටෙන්නේ කෙටි කතා, නවකතා, බැද්දේගම, අපට වැසිකිළියක්, දියමන්ති මාලය. මේවා නූතන ගද්‍ය. ඊගාවට පද්‍ය, කවිත් තියෙනවා පුරාතන පද්‍ය. උදාහරණයක් වශයෙන් ගත්තාම අපේ තියෙන සංදේශ කාව්‍ය දෙකම පුරාතන පද්‍ය. නූතන පද්‍ය අපි දන්නවා අපේ තියෙන ගංගාවේ සංගීතය, ඒක නූතන පද්‍යයක්. ඊට පස්සේ මිශ්‍ර කියන එක ගැනෙනවා ගද්‍යයයි පද්‍යයයි සම්මිශ්‍රණයෙන් නිර්මාණය වෙච්ච කාව්‍ය. ඒවට අපි කියන්නේ නාට්‍ය කියලා. චම්පු කාව්‍ය. සංස්කෘත භාෂාවෙන් චම්පු කාව්‍ය කියන්නේ මේ නාට්‍ය වලට. මේවා නරඹලා රස විඳින්න ඕනේ. නරඹලා රස විඳින නිසා ඒවට නමක් කියනවා දෘශ්‍ය කාව්‍ය කියලා. දෘශ්‍ය කාව්‍ය. නාට්‍ය නරඹලානේ රස විඳින්නේ. අපි තියෙන නාට්‍ය තමයි සිංහබාහු නාට්‍ය. ලේනාතරයන් පාඩම තියෙන්නේ සිංහබාහු නාට්‍ය. මෙන්න මේ කියන ගද්‍ය, පද්‍ය, මිශ්‍ර කියන සාහිත්‍ය නිර්මාණ කොටස් තුනම අපේ සාහිත්‍ය පොතේ තියෙනවා. අපි ඒවට විචාර ප්‍රශ්න ලියනවා. ඒවට වෙනම රසාත්මකව විග්‍රහයන් කරනවා. ඒවායි අන්තර්ගත වෙලා තියෙන අලංකාර ගැන කතා කරනවා. මෙන්න මේ සියල්ලම සාහිත්‍ය ගණහිලා සැලකෙන්නේ ඒවා තුලින් රසයක් නිෂ්පාදනය වෙන නිසා. ඒ නිසා සාහිත්‍යයේ ප්‍රධානතම පරමාර්ථය තමයි රස නිෂ්පත්තිය. රසයක් නිපදවීම. සෑම සාහිත්‍යයකම ප්‍රධාන සාහිත්‍ය නිර්මාණයකම ප්‍රධාන පරමාර්ථය රස නිෂ්පත්තිය. ඒ රසයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අර්ථ රසය, අනික තමයි ශබ්ද රසය. නිර්මාණය තුලින් කියවෙන දේ, එමගින් හෙළි කරන පණිවිඩය තමයි අර්ථ රසය වශයෙන් සාකන්නේ. ඊගාවට ශබ්ද රසය කියන්නේ කවියක් නම් කවිය අලංකාර කරගන්න යොදාගත්ත විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම මගින් නිර්මාණය රසවත් කරනවා. ඒ රසය කනටයි ගෝචර වන්නේ. ශබ්දේ කනටනේ ගොදුරවන්නේ. ඒ කනට ගොදුරු වන රසය අපි කියනවා ශබ්ද රසය කියලා. හදවතට ගොදුරු වෙන රසය අපි කියනවා අර්ථ රසය කියලා. මම අද එම රස නිෂ්පත්තිය සඳහා කවියෝ විවිධ උපක්‍රම භාවිතා කරනවා. අපි ගත්තොත් පිටිමිටියක් අරගෙන එනවා බේකරියේ බාස්ුන්නේ. පිටිමිටියක් අරගෙන ඇවිල්ලා ඒ පිටිමිටියේ එකට අනලා
විවිධ හැඩතල දාලා නිෂ්පාදනය කරනවා. සමහර ඒවා ටිකක් දිගට හදලා සීනි ටිකක් දාලා කිඹුල බනිස් කියනවා. රවුමට හදලා සීනි ටිකක් දාලා සීනි බනිස් කියනවා. ටී බනිස් කියනවා. ඊගාවට තව හරි ගසපුවම කේක් කියනවා. තව හරි ගසපුවම පාන් කියනවා. අපි චූම් පාන් කාර්යය ගාවට ගිහිල්ලා නවත්තලා ෂෝකේස් එක බලලා මට දෙන්න මොනවද කිඹුළු දෙකක් දෙන්න, බනිස් කිරි දෙකක් දෙන්න, පාන් කාලක් දෙන්න, පාන් ගෙඩියක් දෙන්න ඉල්ලනවා. කොහොමද දන්නේ? අර හැඩය දිහා බලලා අපි ඒ නිෂ්පාදනයේ නිර්මාණය ඉල්ල ගන්නවා. ඒකත් නිර්මාණයක් තමයි. ඒ නිර්මාණය රසවත් කරන්න සමහර විට සීනි දානවා, සමහර විට පුංචි පුංචි හැපෙන ಜಾති දානවා නිර්මාණය රසවත් කරන්න. ඒ වගේ තමයි සාහිත්‍යකරුවත්. සාහිත්‍යකරුවත් භාෂාව පදනම් කරගෙන නිර්මාණයක් කරනවා. නිර්මාණයේ හැඩය අනුව ඒක කවියක් වෙනවා. ඒකට අපි කියන ආකෘතිය. ඒක සඳසක් වෙන්නත් පුළුවන්, නිසදසක් වෙන්නත් පුළුවන්, නවකතාවක් වෙන්නත් පුළුවන්, කෙටි කතාවක් වෙන්නත් පුළුවන්, නාට්‍යයක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම නිර්මාණ. නිර්මාණය කළ තියෙන ආකෘතිය අනුව තමයි විවිධ ගණයට වැටෙන්නේ. ඒ කිනම් සාහිත්‍යයක් වුවත් කවියා නිර්මාණකරුවා නිර්මාණකරුවාගේ පරමාර්ථය වන්නේ ඒ නිර්මාණය හරහා ඒ රස විඳින පාඨකයාට, ශ්‍රාවකයාට, ප්‍රේක්ෂකයාට සියල්ලම එකතු කරලා සහෘදයාට රසයක් ගෙන දෙන්න. මම අද සාහිත්‍යකරුවෝ ශබ්ද රස ඇති කරන්න වෙන වෙනම උපක්‍රම භාවිතා කරනවා. අර්ථ රස ඇති කරන්න වෙන වෙනම උපක්‍රම භාවිතා කරනවා. ඒ උපක්‍රම දෙකම එකම නිර්මාණය තුළ කවියක් ගත්තොත් කවිය ඇතුලේ ඒ උපක්‍රම දෙකම යොදාගෙන ශබ්ද රසයත් අර්ථ රසයත් ඇති කළා රස විඳින රසවතා නැත්තම් සහෘදයා තුළ අපූර්වත්වයක් ගොඩනගනවා, රස වින්දනයක් ලබා දෙනවා. ආන් එහෙම නිර්මාණය කළා තියෙන සාහිත්‍යයක අර්ථ රසය ඇති කරන්න කවිය යොදා ගන්න සුලභ උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි උපමාලංකාරය කියලා කියන්නේ. අද මම කතා කරන්නේ උපමාලංකාරය ගැන පමණයි. උපමාලංකාරය කියලා කියන්නේ කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා. විශේෂයෙන්ම නිර්මාණකරුවෝ මේ උපමාලංකාරය සඳහා යොදාගන්නේ ඒ රසවතා කවදාවත් දැකලා නැති දෙයක්. කවදාවත් දැකලා නැති දෙයක් ගැන කියනවා. දැකලා නැති දේ ගැන අපූර්වත්වයක් මැවෙන්නේ නැහැ කිව්වට. ඒ නිසා ඔහු මොකද කරන්නේ? දැකලා නැති දේ දැකලා තියෙන දෙයකට සමාන කරනවා. Taman දැකලා තියෙන දෙයකට සමාන කරලා පෙන්නනවා අර දැකලා නැති දේ. ඒ නිසා අර දැකලා නැති දේ පිළිබඳව අපූර්වත්වයක්, චමත්කාරයක් පාඨකයා තුළ මැවෙනවා උපමාලංකාරයේ තුල. පැහැදිලිද? ඒ නිසා අපි දන්නවා අපිට තියෙනවා සාහිත්‍ය පොතේ දෙවෙනි පාඩම ගුත්තිලෙන් එන කවි පන්තිය. ඒ ගුත්තිල පඬිතුමා වීණාව වාදනය කරනවා. වීණාවෙන් නැගෙන මිහිරියාව නිසා සත්තුන්ගේ විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි, සියලු දෙනාටම ඒ රසය දැනෙලා ඒ අයට උන් හිටි දැන් අමතක වෙනවා. තමාට තමා අමතක වෙන තරමටම ගුත්තිල පඬිතුමාගේ වීණා වාදනය මිහිරි. ඒ මිහිරි වීණානාදය ශ්‍රවණය කරන්න රැස් වෙලා හිටපු අය අතර රැස් වෙලා ඉන්න සියලු දෙනාටම තමන්ට තමන් අමතක වුණා. ඒ තරමටම ගුත්තිල පඬිතුමාගේ වීණානාදය මිහිරි. ඒ විතරක් නෙමෙයි. ගුත්තිල පඬිතුමා වීණානාදය කරන වෙලාවේ සක්‍රයාගේ උපදෙස් පරිදි ලැබිච්ච ගුලි තුනක් අහසට දැම්මහම අහසේ ඉඳලා සුරංගනාවියන් 900ක් අර නර රාජ සභාවට බැහැලා නර්තනය කෙදුණා. ඒ නර්තනය අවුරුදු ගණනාවක් ඈත අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි නිර්මාණකරුවා අප ඉදිරියට ගේනවා ඒ සුරංගනාවියන්ගේ රංගන විලාසය කොච්චර සුන්දරද කියන එක. ඒ සුන්දරත්වය ඒ සුරංගනාවියන්ගේ රංගනයේ තිබිච්ච සුන්දරත්වය අප ඉදිරියේ මවාපාන්නට කතුවරයා යොදාගත්ත උපක්‍රමය තමයි රූපක උපමා අලංකාරය. අපි බලමු උපමා අලංකාරය යොදාගෙන සුරංගනාවියන්ගේ රංගන විලාසය අප ඉදිරියට ගෙනාවේ කොහොමද කියලා. මේ තියෙන්නේ එක කවියක්. රූරෙසින් අඳිනාලිසියත් ලෙලදිදී විදූලිය පවා
රන් රසේ එක්වන ලෙසේ වෙන නාදනු පාතබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බලබලා නෙතාගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුරලඳුන් දුන් රඟ සුබා සුරංගනාවයන්ගේ රංගන විලාසය රූ රැසේ අදිනාලෙසේ රූප රාශියක් සිත්තම් කරන්නාසේ අත් ලෙලදිදී විදුලිය පවා විදුලියක් ලෙසින් බබලන අත් ඉහළ පහළ නංගනවා ලෙලදෙනවා අත් ලෙලදෙවමින් රංගනයක යෙදෙන සුරංගනාවියන්ගේ අත් පේන්නේ කොයි වගේද රූ රැසේ අදිනාලෙසේ රූප රාශියක් සිත්තම් කරන්නා වගේ රන් රසේ එක් වඩ ලෙසේ වෙන නාදනූපා තබතබා වීණා නාදයට අනුව පාද තබනවා වීණා නාදයට අනුව පාද තැබීම හරියට කොයි වගේද රන් හා රසදිය එක්වන්නක් වගේ රන් රන්වන් පාටයි රසදිය රන්වන් පාටයි දෙකම එකට එකතු වුණාට පස්සේ වෙන් කළා හඳුනා ගන්න කිසිසේත්ම බෑ ඒ වගේ තමයි ගුත්තිල පඬතුමාගේ වීණාවෙන් නැගෙන නාදයේ කිසිදු වෙනසක් නැත ඊට අනුව පාද තබමින් නටන්නේ සුරංගනාවියන්. ඒ විතරක් නෙමෙයි එහෙම නටන සුරංගනාවියන් කම්පසේ දෙන සැරලෙසේ දෙස බලබලා නෙතගින් සබා කොහොමද සුරංගනාවියන් නර රාජ සභාවේ රඟ දෙනකොට ඇස් පුංචි කළ ඇස් කොන් වලින් වට වෙලා ඉන්න මිනිස්සු දිහා බලනකොට නෙතගින් සභා දෙස අගින් නෙත් කෙලවරෙන් සභාව දෙස බලනකොට හරියට කොයි වගේද කම් පසේ දෙන සැරලෙසේ අනංගයා විදින මල්හිසර වගේ කොහොමද අනංගයාගේ මල්හිසර වැදුනා අනංගයාගේ මල්හිසර වගේ තමයි සුරංගනාවියන් ඇස් කොඩින් බලන බැල්ම කොච්චර ලස්සනද ඒ නිසා මම කෙසේ පවසම් මම කොහොමද පවසන්නේ අර සුරංගනාවියන් දක්වපු රංගනයේ විලාසය ඒ තරම් ලස්සනයි ඒ සුරංගනාවියන්ගේ රංගන විලාසයේ ස්වභාවය පාඨකයා හමුවට කතුවරයා ගෙනාවේ රචකයා ගෙනාවේ උපමා අලංකාරයත් එක්ක මුසු කරලා අපි කවදාවත් ඒක දැකලා නැහැ. අපි දැකලා නැති සුරංගනාවියන්ගේ රංගනයේ ස්වභාවය, ඒ සුන්දරත්වය අපි ඉදිරියට ගෙනාවේ අපි දන්න දෙයකට සමාන කරලා. ඒ තමයි උපමා අලංකාරය. අපි දන්නවනේ තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ උපමා අලංකාරයට අති දක්ෂයෙක්නේ. තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර නගරේ හිටපු කාන්තාවන් ගැන වර්ණනා කරපු අවස්ථාවක් තියෙනවනේ. සිසිවන උවන ඉඟ සුඟගත හැකි මිටින නිසි පුලුලු කුල රිය සකයුරු තිසර තන දිසිරන ලියු රෝසිරියුත් මෙපුරාගන ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවාංගන එදා හිටපු ශ්‍රී ජයවර්ධනපුර නගරේ හිටපු කාන්තාවන් ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවාංගන ඇස්පිල්ලම් ගහන නිසාමයි දෙවියංගනාවන් වන්නේ ඒ තරම් ලස්සනයි එයා අපි දැකලා නැහැනේ එයාගේ මූණ සිසි වන සඳක් වගේ මුහුණ සඳක් වගේ සඳේ තියෙන සෞම්‍ය ගුණය ගැන කතා කළේ නැතුව සඳේ තියෙන ආවාට ගැන කතා කළේ නැහැ. සෞම්‍ය ගුණයෙන් යුක්තයි සිසිවන වන ඒ ජයවර්ධනපුර නගරයේ කාන්තාවන්ගේ මුහුණ. සිසිවන වන ඉඟසුග ගත හැකි මිටින සිහින් ඉඟටිය මිටින් ගත හැකි මෙහෙම කළා හලනවා නෙමෙයි. එතකොට මෙහෙම සර්කස් කරේ කවුරුත් එහෙම නෑ. මිටින සිහින් ඉඟටිය මිටින් ගත හැකිය සිහින් ඉඟටිය ඉඟසුග ගත හැකි මිටින නිසි පුළු ලුකුල පළල්ලු උකුල් තලය රියසකයුරු කරත්තරෝදයක් වගේ ඉඟටිය මෙහෙම කරත්තරෝදයක් වගේ රියසකයුරු තිසර තන හංසයින්ට සමානයි ඔවුන්ගේ පයෝදරයන් ඒක රූප අලංකාරයක වෙනම කතා කරනවා දිසි රණලියව රූසිරියුත් මෙපුරඟන මේ නගරයේ කාන්තාවන් ස්වර්ණ රණලිය එව් රත්තරන් වැල් වගේ යන විට සුළඟට සැලෙන රත්තරන් වැලක් වගේ ඒ තරම් ලස්සනයි. දිසි රණලියව රූසිරියුත් මෙපුරඟන ඇසිපිය හෙළන පමණින් නොවෙති දේවංගන
ඇස්පිල්ලක් ගහන නිසාමයි දිව්‍යාංගනාවන් නොවන්නේ නැත්තම් දිව්‍යාංගනාවන්මයි. අපි කවදාවත් ශ්‍රී ජයවර්ධන නගරයේ එදා හිටපු කාන්තාවන් දැකලා නෑ. ඒ අපි දැකලා නැති කාන්තාවන් ගැන තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වර්ණනා කරන්නේ උපමා අලංකාරය යොදාගෙන අප ඉදිරියට ගේනවා. හැබැයි මෑත දවසකදී ඔය කවිය සිහිපත් වෙලා මම ගියා ශ්‍රී ජයවර්ධනපුර නගරයේදී ඒ වගේ කාන්තාවන් අඩුම තරමින් ඉන්නවද කියන්නේ. කියන්න ලැජ්ජයි. ඉඟසුග ගත හැකි මිටින් නෙමේ ඉඟසුග ගත හැකි හොඬින හොඬක් ඕනේ සීනි පිටිය ගන්න. ඒ තරම් ලස්සනයි.